අද අපි වීඩියෝ ක්ලිප් එකක් කරන්න ආවේ 6 11 ශ්‍රේණිය වල ICT කරන නංගිලා මල්ලිලා වෙනුවෙන් දීමේ සංඛ්‍යාව දශමික සංඛ්‍යාව බවට පත් කරගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් ගැන. අපි මුලින් බලමු එක්සැම්පල් එකක් අරගෙන කොහොමද මේ ලේසිම ක්‍රමයෙන් දීමේ සංඛ්‍යාව දශමික සංඛ්‍යාව බවට පත් කරන්නේ කියලා. අපි සංඛ්‍යාව මුලින් ලියාගමු. මේ සංඛ්‍යාව මුලින් ලියාගත්තා. එතකොට අපි කරන්න ඕනේ ඉස්සෙල්ලාම බල කියන්නේ දෙකේ බල මේකේ රෆ් ෂීට් එකක් අරගෙන මුලින් ලියා ගන්න. ඒ කියන්නේ 1 2 4 8 16. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ ලියාගත්ත දීමේ සංඛ්‍යාව මේ අදාළ බල යටින් දීමේ සංඛ්‍යාව පිළිවෙලට ලියා ගන්න ඕනේ. 1 බිංදුව 1 බිංදුව බිංදුව. දැන් කරන්න ඕනේ මේ බලවලට අදාළ සංඛ්‍යා ටික එකට එකතු කරගන්න. ඒ කියන්නේ 16 එකතු කිරීම 4 16 එකතු කිරීම 4 20යි නේද? එතකොට මෙතන උත්තරේට එන්නේ 20. මම හිතනවා මේ පාඩම ඔයාලට ලේසි ඇති මේ විදිහට හැදුවොත් කියලා. අපි සාමාන්‍යයෙන් දෙකේ පාදයේ සංඛ්‍යා ලියද්දී දෙකේ පාදයේ කියලා යටින් ලියන්න ඕනේ. එතකොට තමයි මේ දෙකේ පාදයේ තියෙන සංඛ්‍යාව සාමාන්‍ය සංඛ්‍යාව බවට පත් කරාම මෙහෙම තමයි උත්තරය ඇවිල්ලා තියෙන්නේ. මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. Thank you for watching.